තෙරුවන් සරණයි සියලු දෙනාටම පින්වන්ත දවසක් වේවා පින්වන්ත ජීවිත බවට පත් වේවා. අද අපි කතා කරන්න යන සූත්‍රය සංයුක්ත නිකායේ නිදාන වග්ගයේ තියෙන ජරා මරණ සූත්‍රය. ජරා මරණ ගැන වදාළ දෙසුම. එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. මගේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරද්දී වැඩ සිටියේ සවැත් නුවර අනාථපිණ්ඩිකස්ස ආරාමේ. යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා. මේ ලෝකේ යම්කිසි ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා ජරා මරණං නප්පජානාති. මේ ජරා මරණය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරලා නැහැ. ජරා මරණ සමුදයන් නප්පජානාති. මේ ජරා මරණය හටගන්නේ ඇයි කියලා අවබෝධ කරලත් නැහැ. එතකොට ජරා මරණ නිරෝධං නප්පජානාන්ති. ජරා මරණ නිරෝධයක් ගැන අවබෝධයකුත් නැහැ. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදං නප්පජානಂತಿ. ජරා මරණ නිරෝධ කරන පටිපදාව ගැන අවබෝධයකුත් නැහැ. මෙන්න මේ ආකාරයට ජරා මරණය කියන්නේ මොකක්ද? ජරා මරණ සමුදය නිරෝධේ නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ කළ නැත්නම් න මේතේ භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා සමනේසුවා සමන සම්මතා බ්‍රාහ්මනේසුවා බ්‍රාහ්මණ සම්මතා නච පනතේ ආයස්මන්තෝ සාමඤ්ඤන්තං වා බ්‍රහ්මඤ්ඤන්තං වා දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකාත්වා උපසම්පජ්ජ විහරಂತಿ. යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණයෙක් මෙන්න මේ ආකාරයට ජරා මරණය කියන්නේ මොකද්ද? ජරා මරණ සමුදය වෙන්නේ කොහොමද? ජරා මරණ නිරෝධ වෙන්නේ කොහොමද? ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ කළ නැත්නම් එයා ඒ ශ්‍රමණයන් වේවා බ්‍රාහ්මණයන් වේවා සැබෑ ශ්‍රමණයන් අතර ශ්‍රමණයෙක් බවට පත් වෙන්නේ නැහැ. සැබෑ ශ්‍රමණයන් අතර ශ්‍රමණයෙක් බවට පත් වෙන්නේ නැහැ. සැබෑ බ්‍රාහ්මණයෙක් අතර බ්‍රාහ්මණයන් අතරට පත් වෙන්නේ නැහැ. ඒ ආයුෂ්මතුන් වරුන්ට ශ්‍රමණ ජීවිතයේ ප්‍රතිඵලය හෝ බ්‍රාහ්මණ ජීවිතයේ ප්‍රතිඵලය හෝ මේ ජීවිතය තුළ නම් අවබෝධ කරගෙන ඉන්ද්‍ර ලැබෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. යේචකෝ කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ජරා මරණං පජානಂತಿ. යම්කිසි බ්‍රාහ්මණෙක් ඉන්නවා මේ ජරා මරණය කියන්නේ මොකක්ද? මේ ජරා මරණය අපි ඉපදුනොත් අපි ඉපදීමත් ජාතියත් එක්ක අපිට ජරා මරණ සකස් වෙනවා. ඇයි? ජාතියත් එක්ක අපිට හම්බෙන පැකේජ් එක තමයි ජරා මරණ දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කියන පැකේජ් එක. එතන මේ පැකේජ් එකට හේතු වෙන්නේ ජාතිය. එතකොට මේ ජාතියත් එක්ක මෙන්න මේ ජරා මරණ ටික ඇති වෙනවා. මේ ජරා මරණ කියන්නේ දේ දුකක් කියලා ඔබට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ දුක මට යම්සේද බාහිරක් තියෙනවා අජ්ජත්තා බහිද්දා කියලා දකින්නත් පුළුවන් නම් එතකොට මේ ජරා මරණයක් ඇති වෙන්නේ ජාතියක් ඇති වෙච්ච හින්දා. ජාතිය තමයි සමුදය වෙන්නේ. එතකොට ජරා මරණ සමුදය වෙන්නේ ජාතිය තිබ්බොත් විතරයි. ජාතිය ඇති වෙන්නේ ජාතියට හේතු වෙන්නේ භවයේ පිණිස කර්ම. භවයේ පිණිස කර්ම වලට හේතු වෙන්නේ උපාදානය. උපාදානයට හේතු වෙන්නේ තණ්හාව. තණ්හාවට හේතු වෙන්නේ වේදනාව. වේදනාවට හේතු වෙන්නේ ස්පර්ශය. ස්පර්ශයට හේතු වෙන්නේ සලආයතන. සලආයතනට හේතු වෙන්නේ නාම රූප. නාම රූප වලට හේතු වෙන්නේ විඥානය. විඥාණයට හේතු වෙන්නේ සංස්කාර. සංස්කාර වලට හේතු වෙන්නේ අවිද්‍යාව. එහෙනම් මේ ලෝකයේ අවිද්‍යාව තියෙන තාක්කල් තමයි ජාතියක් ඇති වෙන්නේ. ජාතියක් තියෙන තාක්කල් තමයි ජරා මරණ මේ ලෝකේ හටගන්නේ කියලා අන්න ජරා මරණ වලට සමුදය වෙන ආකාරය අවබෝධ වෙනවා. ඒතර මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ? සංසාරයක් පුරාවට රවට්ටපු හිත සැපේ තුල දුක පෙන්නපු නැති, දුක තුල තියෙන සැපේ පෙන්නපු නැති එක අන්තයක් විතරක් පෙන්නලා ඔබ මුලාව තුල තිබ්බ ඒ
මුලාව තුළ ඔබ මුලා කරපු හිත මම මගේ කියලා යම්කිසි කෙනෙක් පිළිගන්නවා නම් අන්න එතන තමයි අවිද්‍යාව තියෙන්නේ. නමුත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ඔබට ඉපදිලා ඒ ජරා මේ හිත මට සැප වේදනාව තුළ දුක් වේදනාව ප්‍රකට කරේ නැහැ. දුක් වේදනාව තුළ තියෙන සැපේ ප්‍රකට කරේ නැහැ. මට ඒක අන්තයයි පෙන්වුවේ. හිත මාව මුලා කරා. හිත මාව මුලා කරනවා නම් ඒ හිත තවදුරටත් මම මගේ ආත්මය කියලා ගන්න බෑ. එහෙනම් මේ හිත නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා අවබෝධ වෙද්දී ඔබ ඉන්නේ සම්මාදිට්ඨිය තුල. ඔබ ඉන්නේ ප්‍රඥාව තුල. ඔබට නැති උනේ සක්කාය දිට්ඨිය. ඔබට නැති උනේ මුලාව, ඇති උනේ නොමුලාව. ඔබට නැති උනේ අවිද්‍යාව, ඔබට ඇති උනේ විද්‍යාව. අන්න ඔබ තමයි මේ දුක්ඛ සත්‍ය ඥානය අවබෝධ කරගත්ත කෙනා. එහෙනම් මේ ලෝකේ මොකක්ද දුක්ඛ සත්‍ය? අවිද්‍යාවයි දුක්ඛ සත්‍ය. මුලාවයි දුක්ඛ සත්‍ය. අනිත්‍යයි දුක්ඛ සත්‍ය. සැපයි දුකයි එකට පිහිටන එකයි දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කරගත්ත කෙනා. මෙන්න මේ අවබෝධයට ගිය කෙනා ජරා මරණ සමුදය වෙන හැටි අවබෝධ කරගෙන තියෙන්නේ. ඒතකොට ජරා මරණය යම්කිසි කෙනෙක් අවබෝධ කරගන්නවා නම් ඔව් ජරා මරණ නිරෝධ කිරීම අවබෝධ කරගත්ත කෙනෙක්. ඒතකොට ජරා මරණ නිරෝධ කිරීමේ ප්‍රතිපදාව මොකද්ද? සංසාරයක් පුරාවට රවට්ටපු හිත, මුලා කරපු හිත, තුච්ච හිත, රැවටිකාර කෙනෙක්, මුලා කරන කෙනෙක්, තුච්ච කෙනෙක් හැටියට තමා තුළින් අවබෝධයටපත් කරගෙන ඇති වුණා වූ සම්මාදිට්ඨියෙන් පටන් ගන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ජරා මරණ නිරෝධගාමිනී පටිපදාව. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ ආකාරයට ජරා මරණය කියන්නේ මොකක්ද? ජරා මරණය සමුදය වෙන්නේ කොහොමද? නිරෝධය සහ නිරෝධගාමිනී පටිපදාව අවබෝධ කරනවාද? අන්න එයා තමයි ශ්‍රමණයන් අතර නියම ශ්‍රමණයෙක් බවට පත් වෙන්නේ. බ්‍රාහ්මණයන් අතර නියම බ්‍රාහ්මණයෙක් බවට පත් වෙන්නේ. ඔහු තමයි මේ ශ්‍රමණ ජීවිතය තුළ, බ්‍රාහ්මණ ජීවිතය තුළ අර්ථානුකූලව ඒ ශ්‍රමණත්වයට, බ්‍රාහ්මණත්වයට පත්වෙච්ච කෙනා කියලා. ඔහු මේ ජීවිතය තුළ සතුටින් ඉඳමින් මේ මොහොතේ සතුටින්ද සංසාර දුකින්ද නිදහස් වෙලා නිවනින්ම නිවීසන සීම සඳහා හේතු සකස් කරගත්ත කෙනෙක් බවට සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. මේ විශිෂ්ට ඥානෙ මේ දේවල් අවබෝධ කරලා වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔබටත් මේ ජරා මරණ අවබෝධ කරගත්තොත් ඔබට ඒක හටගන්න හැටි, සමුදය වෙන හැටි, ජාතිය නිසා ජාතිය නැතිවීමෙන්, අවිද්‍යාව නැතිවීමෙන් නිරුද්ධ වන ආකාරයේ නිරෝධගාමිනී පටිපදාව ආරෂ්ඨාංගික මාර්ගය යයි තමා තුළින් දැනගෙන දැකගත්තොත් අන්න එපමණකින් ඔබ ශ්‍රමණයන් අතර ශ්‍රමණයෙක් බවට පත් වෙනවා. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයෙක් බවට පත් වෙනවා. දෙවි බඹුන්ගේ පැසසුම මැද මේ ලෝකයේ පවතින මොහොතේ දුකින්ද, සංසාර දුකින්ද නිදහස්ව නිවනින්ම නිවීසන සීම සඳහා හේතුපාදක වෙන, සද්ධාටම ජරා මරණ වලින් නිදහස් වීම සඳහා හේතුපාදක වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සඳහා ඔබටද මටද වැඩියෙන් යෝනිසෝ මනසිකාරය කිරීමට හේතු සකස් වෙන්නා වූ පින්වන්ත දවසක්, පින්වන්ත ජීවිත බවට පත් වේවා. තෙරුවන් සරණයි.